අපි අද ආවේ ඔබට අලුත් පාඩමක් කියලා දෙන්න. ඒ පාඩම තමයි ඉතාලියේ විශාල කලාකෘති සංඛ්‍යාවක් දැකිය හැකි විශාල දේවස්ථාන කීපයක කලාකෘති දැකිය හැකි ස්ථාන පිළිබඳව කලාකෘති රාශියක් හඳුන්වා දෙන්න. ඒ යුගය තමයි පුබුදු යුගය. නැත්නම් පිබිදුරු යුගය. යුරෝපා මහද්වීපය ඉතා ලස්සන රමණීය මහද්වීපයක්. මේ මහද්වීපයට අයත් රටවල් රාශියක් තියෙනවා. මේ රටවල් රාශිය අතරේ ඉතාලිය ඉතාම ලස්සන රටක්. මෙන්න මේ ඉතාලිය කියන රටට ස්වභාව සෞන්දර්යය, දියඇලි, ඒ වගේම පරිසරය ඉතාම ලස්සනයි. ඒ වගේම පෞරාණික කලාකෘති විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේ සියලු පෞරාණික කලාකෘති නිර්මාණය වෙලා තියෙන්නේ පිටුදහම මුල් කරගෙන. ඒ කියන්නේ දේවස්ථාන මුල් කරගෙන. ඉතින් අපි මෙන්න මේ ඉතාලියේ ක්‍රිස්තු වර්ෂ 15 14 15 16 යන සියවස්වල කලා පුබුදුවක් ඇති වෙලා තියෙනවා. අපි මේ කාලයට කියනවා පුබුදු යුගය, පුරුරුද සමය, පිබිදුණු යුගය. මේ කෙසේ මොන විදිහට කිව්වත් මේ කාලේ යම් කිසි පිබිදීමක් ඇති වෙලා තියෙනවා. මේ පිබිදීමක් ඇතිවෙච්ච කාලයට කලින් කාලය කිසියම් පරිහානිය ලක්ෂණ දකින්න තියෙන කාලයක් නිසා තමයි පිබිදුණු යුගය වශයෙන් මේක නම් කරලා තියෙන්නේ. මේ කාලයෙන් කලින් තියෙන කාලය මම හිතන්නේ මේ අඳුරු යුගයක් වශයෙන් පවතින නැති යුද ආක්‍රමණ විවිධ කලකෝලහල විවිධ බලපෑම් නිසා. එතකොට අන්නේ කාල සීමාවේදී ඒ රටෙහි තිබුණා සංස්කෘතික, දේශපාලනික, සමාජීය ඔය සියලුම කලාකෘති සියල්ලම විනාශ වෙච්ච කාලයක්. මෙන්න මේ කාලය පසු කාලීනව ක්‍රිස්තු වර්ෂ 15 16 කියන සියවස් තුලින් ඉතාලිය කියන රටේ ක්‍රිස්තු වර්ෂ 15 මුල් කරගෙන පුරුදු සමයක් ඇති වුණා. එතකොට ඉතාලියේ ෆ්ලෝරන්ස් කියන නගරය මුල් කරගෙන තමයි මේ කලාපුබුදු ඇති වුනේ. මේ කලාපුබුදු ඇති වෙන්නට නම් ඒ රටේ හිටපු ධනවත් උදවිය, ඒ කියන්නේ පොහොසත් උදවිය, නැත්නම් අපි කියමු මෙඩිචිවරු කියලා. ඕට අතහිත දුන්නා මේ කලාපුබුදු ඇති කරගන්න. මිල මුදල් මේක කරා. ඒ වගේම වෙනත් රටවල් වල තියෙන පතපොත පරිශීලනය කරන්න, කලාකෘති අධ්‍යයනය කරන්න අවස්ථාව දුන්නා. මෙන්න මේ අවස්ථාව ලැබීම තුළින් මොවුන්ගේ කලාකෘති කියන්නේ නිර්මාණය කිරීම, මොවුන්ගේ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය වුණා. ඉතින් මේ වගේ මෙඩිචිවරු ගත්තොත් අපිට කියන්න පුළුවන් ලොරෙන්සෝ ද මෙඩිචි, ජුලියානෝ මෙඩිචි කියන අපෝසත් උදවිය මේ කලා ශිල්පීන්ට අතහිත දීම තුළින් ඔවුන්ගේ කලාකෘති නිර්මාණය කිරීමේ හැකියාව ලැබුණා. ඒ ලැබීම තුළ ඉතාලිය පුරාම, මේ කියන්නේ ෆ්ලෝරන්ස් නගරයේ පුරාම විවිධ කලා ශිල්පීන් බිහි වුණා. මේ විවිධ කලා ශිල්පීන් බිහිවීම තුළින් විවිධ කලා ශිල්පීන් අතරින් ශිල්පීන් කිහිප දෙනෙක් අපේ විශේෂ නිර්දේශයට ඇතුළත් කරගෙන තියෙනවා. අන්නේ ශිල්පීන් තමයි මයිකල් ආන්ජලෝ, ලියනාඩෝ දා වින්චි, රාෆායෙල් සැන්ටි කියන ශිල්පීන් තිදෙනා. එතන මේ තිදෙනා මේ කලාපුබුදුවට විශාල මෙහෙයක් එකතු කරලා තියෙනවා. විශාල කලාකෘති ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. විශාල දේවස්ථාන සමූහයකම ඔවුන්ගේ කලාකෘති දකින්නට පුළුවන්. මේ අය අතරින් මයිකල් ආන්ජලෝ කියන චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර මූර්ති පිළිබඳව අධ්‍යයනයක් කරන්න. ඔහු චිත්‍ර වලට මෙන්ම මූර්ති කලාවටම ඉතාම දක්ෂකම් දක්වන ශිල්පී. ලෝක ප්‍රසිද්ධ ශිල්පී. අපි ඊළඟට බලමු ඔහු ගැන, ඔහුගේ කලාකෘති අධ්‍යයනය. කලා ප්‍රබෝධයේ ශිල්පීන් අපි ගත්තොත් ලෝක ප්‍රසිද්ධ ශිල්පී කීප දෙනෙක් ඉන්නවා. ඒ ශිල්පීන් අතරින් අපි ගත්තොත් එක්කෙනෙක් තමයි මයිකල් ආන්ජලෝ චිත්‍ර ශිල්පියා. මයිකල් ආන්ජලෝ කියලා කියනවා, මයිකල් ඇන්ජලෝ කියලා කියනවා, මයිකල් ආන්ජලෝ බොනාරොටි කියලා තමයි ඔහුගේ සම්පූර්ණ නම කියන්නේ. මොහු ඉපදුනේ ක්‍රිස්තු වර්ෂ 1775 ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ කාසල් කැප්‍රීස් කියන
ගම්මානයේ නගරය මුල් කරගෙන. ඒ ගම්මානයේ මුල් කරගෙන තමයි ඔහු ඉපදුනේ. ඒකට මොහු චිත්‍ර වලට සහ මූර්ති වලට ඉතාම දස්කම් ආපු චිත්‍ර ශිල්පියෙක් වශයෙන් තමයි ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. නමුත් ඔහු විශාල වශයෙන් ආස කරේ මොකද චිත්‍ර ශිල්පියට වඩා මූර්ති ශිල්පියට. ඔහුගේ මූර්ති තමයි ලෝකයේ ඉතාල විශාල සංඛ්‍යාවක් ආදරය කරන වැළඳගත් ප්‍රසිද්ධියට පත්වෙච්ච මූර්ති කීපයක් තියෙනවා. අන්නේ මූර්ති කීපය අතරින් අපිට කියන්න පෙන්වන්න පුළුවන් පොහුදුගේ නිර්මාණය කරන ලද පොහුදුගේ කරන ලද පියටා මූර්තිය. මේ පියටා මූර්තිය ගත්තොතින් මූර්ති රාශියක් තියෙන පියටා මූර්තිය. මේ මූර්ති රාශිය අතරින් එක පියටාවක් තමයි මේ අපි දැන් ඔබට කියලා දෙන්න හදන්නේ. මේ අපිට දකින්න ලැබෙන්නේ පියටා මයිකලාන්ජලෝ විසින් නිර්මාණය කරන ලද ලෝක ප්‍රසිද්ධ පියටාව. පියටාවක් කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රිස්තුස් වහන්සේ සහ මරියතුමිය ඉන්න මූර්ති වලට. මේ මූර්ති අතරින් මයිකලාන්ජලෝ නිර්මාණය කරන ලද පියටාව තමයි ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මොකද ඒකේ තියෙන කලාකෘතියේ තියෙන කලාත්මක ඇගයීම් ඒ සමකාලීන සමාජයේ පිළිගත් මූර්තියක් වශයෙන්. අපි බලමු පියටාවක තියෙන ලක්ෂණය මොකක්ද කියලා. මේ පියටාව. මේ පියටාවේ තියෙන්නේ සාමාන්‍යයෙන් මියගිය ක්‍රිස්තුස් වහන්සේ දරා සිටින මව් මරියාව. එතකොට මේ මියගිය ක්‍රිස්තුස් වහන්සේ තමාගේ උකුලේ හොවාගෙන ඒ සඳහා වැළපෙන දුක දැනෙන මූර්තියක් තමයි. එතකොට මේ මූර්තිය ගත්තොත් මේක නිර්මාණය කරන්න මූලික වෙලා තියෙන මාධ්‍ය තමයි කිරිගම. එතකොට මේ කිරිගම පාෂාණය කියන්නේ කිසිම පිට නැති තනිකර කළු බලක් වගේ තද පාෂාණයක්. මේ පාෂාණයේ මූර්තියක් නිර්මාණය කරන්න ගියාම ශිල්පියා මයිකල්ඇන්ජලෝ කියන්නේ ශිල්පියාගේ දක්ෂතාවය ඉතාම මැනවින් පෙන්වු කරලා තියෙනවා. ඒකට හේතුව කියන්නේ මොකද්ද? එක කොටසක් මේ කලේ අප්‍රාණික කරනකොට තවත් කොටසක් සප්‍රාණිකයි. උදාහරණ වශයෙන් ගත්තොත් මියගිය ක්‍රිස්තුස් වහන්සේ මරියතුමිය උකුලේ හොවාගෙන ඉන්න අවස්ථාවේදී ඔහුගේ අත මේ නහරවැල් පවා ඔහු නිර්මාණය කරලා තියෙනවා. ඉතාම ස්වාභාවිකත්වයෙන් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ මූර්තිය දැක්ක ගමන් අපිට ඒ ගලේ කොටසක් අප්‍රාණිකයි. පණ නැති බවක් තියෙනවා. ඒ කියන්නේ මියගිය ඉන්න. එතකොට මේ අප්‍රාණික වූ කළු ගලේ කොටසක් මියගිය ආකාරයට අප්‍රාණිකව නිර්මාණය කරනකොට එම කළු ගලේම තවත් කොටසක් මොකද්ද නිර්මාණය කරලා තියෙනවා. ඉතාම පණ ඇතුව සප්‍රාණිකව. ඒ තමයි මරියතුමිය. මරියතුමියගේ මුහුණේ ඇති ශෝකාකුල ස්වභාවය ඊළඟට ඒ තියෙන රැලි කියන්නේ ඔහු ඇඳලා තියෙන ඇඳුමේ තියෙන රැලි ඒව පවා ඉතා ස්වාභාවිකව ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේවා නිර්මාණය කරද්දී මයිකල්ඇන්ජලෝ විසින් එක පොත්තක් හරි අපි කියමු කිරිගන්න කෑල්ලක් හරි කඩලා ගියොත් මේ මූර්තියේ තියෙන වටිනාකම නැති වෙනවා. එහෙනම් මයිකල්ඇන්ජලෝ කියන ශිල්පියාගේ සංයමය ඉවසීම මොනතරම් තිබුණද කියලා මේ කලාකෘතිය දැක්කම අපිට හිතා ගන්න පුළුවන්. ඊළඟට මේ මූර්තියෙන් පෙන්නලා තියෙන්නේ චරිත දෙකම සම වයසේ වගේ. ඒක ක්‍රිස්තුස් වහන්සේගේ මූණේ ස්වභාවයත් ශරීරයේ ස්වභාවයත් ඒ වගේම දේවමෑණියන්ගේ ශාරීරික ස්වභාවයත් දෙකම එක හා සමාන විදිහට පෙන්වලා තියෙන එකම සම වයසේ විදිහට. ඒකට කියනවා මොකක්ද දිව්‍යමය ස්වභාවයක් කියලා. ඒක ඉදිරිපත් කරපු ක්‍රමවේදයෙන් කියනවා දිව්‍යමය ස්වභාවයක් කියලා. ත්‍රිකෝණාකාර ආකෘතියක් මත තමයි මේ මූර්තිය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ මූර්තිය නිර්මාණය කිරීමේදී ඔහු අනුගමනය කරලා තියෙන්නේ මොකද්ද? නෙලීමේ ශිල්ප ක්‍රමය. මූර්තියක් කියන්නේ ගොඩක් දුරට කොටසක් එකතු කරලා නිර්මාණය කරන්න පුළුවන්. නැත්නම් මොකද්ද? තවත් කොටස් අයින් කරලා නිර්මාණය කරන්න පුළුවන්. එතකොට තද පාෂාණයකින් කොටස් එකතු කරලා මූර්තියක් නිර්මාණය කරන්න බෑ. තද පාෂාණයකින් කරන්නේ මොකද්ද? යම් කොටස් අවශ්‍ය කොටස් තියාගෙන අනවශ්‍ය කොටස් නිර්මාණය කරලා තියෙනවා. එතකොට ඉවසීම ඒ ශක්තිය ඔහු තුළ කොපමණ තිබුණාද කිව්වොත් මේ මූර්තිය දැක්කම මොනතරම් හැඟීමක් ඇති වෙනවද කියලා කියන්නේ මොකද්ද? අපේ හදවතට දුක, ඒ වගේම විස්මය, ඒ වගේම එහි තියෙන වටිනාකම, ඒ සියල්ල ඇඟට අපේ හදවතට දැනෙනවා. ඒ නිසා මයිකල්ඇන්ජලෝ විසින් නිර්මාණය කරන ලද මේ පියටා ප්‍රතිමාව අද අපිට දකින්න ලැබෙන්නේ කොහෙද? සාන්ත පීතර දේවමැදුරේ. ඒකට දේවමැදුර කියන්නේ ඉතාලියේ තියෙන මේ ෆ්ලෝරන්ස් නගරයේ තියෙන මියුසියම් නැත්නම් කෞතුකාගාර වශයෙන් පෙන්වන්න පුළුවන්. අදට අපිට මේ
මූර්තිය ලිපියට ආවෘතිය දකින්න ලැබෙන්නේ සාන්ත පීටර දේවගුරුවේ. අපි ඊළඟට බලමු මයිකල් ඇන්ජලෝසේ නිර්මාණය කරන ඩේවිඩ් ප්‍රතිමාව. ඩේවිඩ් ප්‍රතිමාව කියන්නේ ලෝක ප්‍රසිද්ධ ඉතාම ඉහළ මට්ටමේම නිර්මාණයට ඇතිවෙච්ච විශාල සංඛ්‍යාවක් රස විඳපු ඒ වගේම පෞරාණික කලාකෘතියක් වශයෙන් ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මේ ඩේවිඩ් ප්‍රතිමාව බැලුවම අපිට මේ උස බැලුවොත් එම උස අඩි 14යි අඟල් 3ක් පමණ උසයි. ඒතර මේ මාධ්‍ය වශයෙන් අපි ගන්න මොනවාද? කිරිගමන මාධ්‍ය. ඒතර මේ අපි බලමු මේ ඩේවිඩ් ප්‍රතිමාව සම්පූර්ණ නග්න පිළිරුවක්. ඒතර මේ නග්න පිළිරුව මෙච්චර ලෝක ප්‍රසිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම කියනවා නම් නග්න පිළිරුව නිර්මාණය කිරීමේ ගෞරවය මුළු ලෝකෙම ලබා ගන්න කවුද? ග්‍රීක ජාතිකයන්. ඒතර මේ ග්‍රීක ශිල්පීන් ප්‍රථම වතාවට ලෝකයේ නග්න පිළිරුව නිර්මාණය කරා වගේම මේ මූර්තිය මාල්සලාන්ද්‍රෝ විසින් නිර්මාණය කරන ලද මේ ඩේවිඩ් ප්‍රතිමාවටත් ග්‍රීක මූර්ති ශිල්පීන්ගේ ලක්ෂණ ඒ වගේ රෝම මූර්ති ශිල්පීන්ගේ ලක්ෂණ ඇතුළත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මානව දේහයේ කාය විවච්ඡේදය, මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය, මස් පිටවල ක්‍රියාකාරීත්වය, ඒ වගේම මේ සියල්ලම නිර්මාණය කරලා තියෙන්නේ මොකද්ද? ග්‍රීක රෝම ආభాෂය වරියටම අධ්‍යයනය කරපු නිසා. එතකොට ඒ ආభాෂය ලබාගෙන මොකද කරේ මේ ඩේවිඩ් ප්‍රතිමාව නග්නව නිර්මාණය කරා. නග්නව පිළිරුවක් ඇත්තට ලෝක ප්‍රසිද්ධ වෙන්නේ කොහොමද කියලා අහුවොත් මෙය ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වෙන යුද්ධමය අවස්ථාවක ප්‍රතිඵලයක් තමයි මේ ඩේවිඩ් ප්‍රතිමාව නිර්මාණය වීමට හේතුව. අපි බලමු කුමක්ද කියලා මේක ලෝක ප්‍රසිද්ධ වෙන්නත්. ඇයි මේ ඩේවිඩ් ඊශ්‍රායලයේ වැදගත් වෙන්නේ? ඩේවිඩ් කියන රජ කෙනෙක් කියන්නේ හේතුව මොකද? ඊශ්‍රායලයයි පලස්තීනය අතර යම්කිසි යුද්ධයක් ඇති වෙලා ඒ පලස්තීනයේ ඒ නායකයා ඒ යුද්ධයේ නායකයාට කියන්නේ ගෝලයාත් කියලා. මේ ගෝලයාත් මොකද කරේ? ගෝලයාත් කියන නායකයා සහ ඔහුගේ සේනාවත් ඒ වගේම ඊශ්‍රායලයක සේනාවත් එකතු වෙලා ඇතිවෙච්ච යුද්ධයක ප්‍රතිඵලයක් තමයි මේ යුද්ධය හටගන්න අවස්ථාවේදී ගෝලයාත් කියන පුද්ගලයා ඊශ්‍රායල වැසියන් මරාගෙන යනකොට ඊශ්‍රායලයට යම්කිසි යටත් වීමට සිදු වුණා. විශාල සංඛ්‍යාවක් මිනිස්සු විනාශ වෙලා ගියා. ඒ අවස්ථාවේදී මෙන්න මේ ඩේවිඩ් කියන පුද්ගලයා ඔහු ගොබුළු තරුණයෙක්. ඔහුගේ රැකියාව ගොපල්ලේ. ඒ කියන්නේ හරක් බලන්නේ හරක් බලන. ඔහුට තිබුණ ආයුධයක්. මොකද හරක් බලනකොට ඔහුගේ අතේ තිබිච්ච ආයුධය තමයි ගල් විදුනාව නැත්තම් කැටබෝලය. ඉතින් ඔහු මොකද්ද මේ තමන්ගේ රටේ මිනිසුන් මැරීගෙන යනකොට ඔහුගේ හිත විතර ඇතිවෙච්ච භයානකකම මේ රට විනාශ වෙයි කියන ඔහු මොකද්ද මේ සෙනග අතරින් ඇවිල්ලා ඔහු මොනවද කරේ? ඔහුගේ ගල් විදුනාවෙන් අර ගෝලයාත් කියන නායකයාට විද්දා. විද්දම ඔහුගේ ඔළුව කුඩු වෙලා නැත්තම් ඔහුගේ ඔළුව කැරිලා එතනම මරණයටපත් වුණා. යම්කිසි සේනාවක නැත්තම් යම්කිසි යුද්ධමය අවස්ථාවකදී ඔහුගේ නායකත්වය නැති වුණොත් මොකද්ද පසුබහිනවා. යන්නේ ඒ නිසා මොකද්ද ඊට පසුව පලස්තීනයේ වැසියන් ඉවත් වෙන අවස්ථාවේදී ඊශ්‍රායල වැසියන් මොනවද කරේ? අපේ රටට නායකත්වය දුන්නු. අපේ රටට නිදහස ලබා දුන්නු මේ ශක්තිවන්ත පුද්ගලයා තමයි ඩේවිඩ්. එම නිසා අපි මේ ඩේවිඩ් මොකද්ද අපේ රටේ නායකයා බවට පත් කරනවා. ඒක අපිට බලන්න මේ කියන ඩේවිඩ් ප්‍රතිමාව නිර්මාණය කරේ කවුද? ඊශ්‍රායල වැසියන්ගේ නායකයා. එතකොට මේක අවශ්‍ය වුණා මයිකල් ඇන්ජලෝට සැබෑ නායකත්වය පෙන්වන්න. ඒ නිසා තමයි ශරීරයේ බලාපොරොත්තුව, ශක්තිය, නිර්භීතභාවය, තාරුණ්‍යය, දයාව ඔය සියල්ලම පෙන්වන්නේ. බලාපොරොත්තුව නම් ඇස් දෙක දිහා මූණ දිහා බලගත්තොත් අපිට මේ බලව මූණේ තියෙනවා ඔහුගේ බලාපොරොත්තුව. ඊළඟට කකුල් දෙකේ ඒ ඉදිරියට එන ශක්තිය නිර්මාණය කරලා තියෙනවා. මේවයි තියෙන මස් පිටුවල තියෙන ක්‍රියාකාරීත්වය නිර්මාණය කරනවා. ඒ නිසා ග්‍රීක රෝම ආభాෂය ඇතුළේ නිර්මාණය කරන ලද මේ ඩේවිඩ් ප්‍රතිමාව සුන්දරත්වය, කාය විවච්ඡේදය, ස්වභාවිකත්වය, ඊළඟට තාත්විකත්වය මුල් කරගෙන නිර්මාණය වෙච්ච මූර්තියක් කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් මේ මූර්තිය අදට ඩේවිඩ් කියන්නේ ප්‍රතිමාවල් විශාල සංඛ්‍යාවක්. ඩේවිඩ් කියන්නේ තනි ප්‍රතිමාවක් නෙවෙයි ලෝකයේ තියෙන ඩේවිඩ් ප්‍රතිමාවල් බොහෝ ප්‍රමාණයක් අතරේ ඊටාම කලාත්මක අතින්, ඊටාම නිර්මාණාත්මක අතින්
ඉවතලන කිරිගඩ කුට්ටියකින් නිර්මාණය කරපු ඉතාම සාර්ථක කලාකෘතියක් වශයෙන් අද ලෝකයේ ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. මොකද්ද? ඩේවිඩ් ප්‍රතිමාව. මයිකල් ඇන්ජලෝ විසින් නිර්මාණය කරන ලද ඩේවිඩ් පියටා මූර්ති වලට අමතරව ඔහු විසින් නිර්මාණය කරන ලද ඉතා කලාත්මක මූර්ති කිහිපයක් තමයි මියදෙන වහලා, කැරලිකාර වහලා වැනි මූර්ති. ඒ මිනිසුන්ට නිදින වෙච්ච තාඩන පීඩන ඉතාම මැනවින්ම නිර්මාණය කරපු මූර්ති කිහිපයක් තමයි ඒ. එම මූර්ති වලට අමතරව දැන් අපි ඉන්නේ ඔහු විසින් නිර්මාණය කරන ලද අග්‍රගණ්‍ය මූර්තියක් තියෙනවා. මොකද්ද? මෝසස් ප්‍රතිමාව. මේ මෝසස් ප්‍රතිමාව ඉදිරියට තමයි අපි දැන් මේ බලාගෙන ඉන්නේ. ඒ නිසා මේ මෝසස් ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ දෙවන ජුලියට් පාප්තුමා විසින් නිර්මාණය කරන ලද සොහොන්ගේ ඉදිරියට. මයිකල් ඇන්ජලෝ මූර්ති ශිල්පියට වෙන්න චිත්‍ර ශිල්පයටත් ඉතාම දස්කම් ශිල්පී. ඔහු මූර්ති ශිල්පය වගේම ඒ ලක්ෂණම ඔහුගේ චිත්‍රවල දකින්න ලැබෙනවා. මූර්තිමය ලක්ෂණ. ඔහුගේ ප්‍රසිද්ධම චිත්‍ර දකින්න ලැබෙන ස්ථානයක් තමයි සිස්ටයින් දෙව්මැදුර. ඔහු ගොඩාක් දුරට දෙව්මැදුර වල තමයි චිත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ. මේ සිස්ටයින් දෙව්මැදුරේ වහලේ කොටස් කරන නැත්නම් සිවිලිම කොටස් 9කට බෙදලා ඔහු අවස්ථා කීපයක් නිර්මාණය කරන මේ චිත්‍රය. මේකට කියනවා ලෝකෝත්පත්ති කතාව කියලා. ලෝකෝත්පත්ති කතාව. මේ සිවිලිමේ නිර්මාණය කරන ලද ලෝකෝත්පත්ති කතාව කොටස් 9කට බෙදලා තියෙනවා. මේ කොටස් 9න් එක් කොටසක් ඉතා ලෝකයේ ප්‍රසිද්ධිම ඉතා වටිනාම අවස්ථාව ලෙස පෙන්වන මොකද්ද? ආදම් මැවීම. මේ රූප රාමුවේ අපිට දකින්න ලැබෙනවා ආදම් මවපු අවස්ථාව. තරුණ තාරුණ්‍ය පෙන්වන්න පුළුවන්. තරුණ ආදම් තනග්‍ර පිළිරුවක් වශයෙන් පෙන්වන්න පුළුවන්. කඳුකර ප්‍රදේශයේ කඳුකරයක් උඩ ඔහු නිර්මාණය ඇඳලා තියෙනවා. හැබැයි ඔහු අප්‍රාණිකව පණ නැහැ. ජීවියක් නැති පුද්ගලෙක් තමයි දෙවියන් වහන්සේ විසින් මවල තියෙන්නේ. එතකොට මේ පණ නැති සිරුර අප්‍රාණිකයි. ඒ ප්‍රාණයක් ලබා දීලා තියෙන්නේ කවුද? දෙවියන් වහන්සේ විසින් ලැබුවට දෙවියන් වහන්සේ තහනම් කරවුවට ප්‍රාණයක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා දෙවියන් වහන්සේ විසින් හොඳම අවස්ථාව තමයි අප්‍රාණික වූ අතකට සප්‍රාණික අතකින් ජීවය ලබා දී. අන්න ඒ අවස්ථාව තමයි ඊටම වැදගත් වෙන්නේ. දෙවියන් වහන්සේ නිර්මාණය කළ තියෙන සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් සාමාන්‍ය මිනිස්සුවක් වශයෙන් පෙන්නලා තියෙනවා. එතකොට මෙන්න මේ කොටසෙන් අපිට කියන්නේ මොකද්ද? මේ අප්‍රාණිකව මවපු මේ මිනිස්සුව, ඒ කියන්නේ ආදම්ට පණ දෙන අවස්ථාව තමයි මේ දෙවියන් වහන්සේ මේ චිත්‍රයෙන් පෙන්වන්න තියෙන්නේ. ඇත්තට මේ චිත්‍රය නිර්මාණය කළ තියෙන ලෝකයේ තියෙන විශාලම ප්‍රෙස්පෝසීකෝ ක්‍රමයට අඳින ලද චිත්‍රයක්. මේ චිත්‍රයේ සෑම මිනිස්සුවක්ම අපිට දකින්න ලැබෙන්නේ චිත්‍රමය ආකාරයේ මූර්තිමය ලක්ෂණය. කියන්නේ ඔහු වඩාත්ම ආදරය කරේ, ඔහු වඩාත්ම ඇලුම් කළේ මොකද්ද? චිත්‍රයක් උනත් මූර්තියක් ආකාරයට නිර්මාණය කරන එක. සෑම රූපකම තියෙන මස් පිණු ක්‍රියාකාරීත්වය ඒ සියල්ලම නිර්මාණය වෙන්නේ මූර්තිමත් ලෙසට, මූර්තිමත් ආකාරයට. ඒ නිසා අපිට ලෝකයේ වැදගත්ම ඔහුගේ චිත්‍රයක් වශයෙන් පෙන්වන්න පුළුවන් සිස්ටයින් දෙව්මැදුරේ වියන්තරේ නිර්මාණය කරන ලද ලෝකෝත්පත්ති කතාව. ලෝකයේ ලොකුම චිත්‍රය මයිකල් ඇන්ජලෝ විසින් අඳින ලද රෝමේ වතිකානුවේ සිස්ටයින් දෙව්මැදුරේ අල්තාරයේ පිටිපස්ස තමයි මේ චිත්‍රය නිර්මාණය කරන්නේ.
අපි බලමු මේ චිත්‍රය මොකක්ද කියලා. මේ චිත්‍රය අන්තිම නිශ්චය කියන චිත්‍රය නැත්නම් last judgment. රෝමේ වත්කානුවේ සිස්ටයින් දෙවදුරේ බිත්තියේ කියන අල්තාරේ පිටුපස්සේ තියෙන බිත්තියේ අපිට මේ චිත්‍රය දකින්න ලැබෙනවා. නිර්මාණය කරලා තියෙන ෆ්‍රෙස්කෝ සිකෝ කියන චිත්‍ර ශෛලියට නිර්මාණය කරනවා. මේකේ සයිස් එක මේකේ ප්‍රමාණය බැලුවොත් එම අඩි 48ක් උස අඩි 44ක් පළල චිත්‍රයක්. ඒතකොට මේ චිත්‍රය නිර්මාණය කරද්දී කොටස් තුනකට බෙදලා තියෙනවා. ඒ කියන්නේ මනුලව, ස්වර්ගය, පරලෝක කියන කොටස් තුනකට ඉතා ලස්සන සංරචනයක් කරලා තියෙනවා. විශාල චිත්‍ර ප්‍රමාණයක් දකින්න මානවරු 200 ගණන් මේ චිත්‍රය දකින්න ලැබෙනවා. මේ විවිධ මානවරු විවිධ ක්‍රියාකාරකම් වලින් යුක්ත මානව රූප නිර්මාණය කරලා තියෙනවා. අපි පුරුදුගෙට චිත්‍ර ශිල්පීන් අතරින් මයිකල් ලෑන්ඩලෝ චිත්‍ර ශිල්පියා ගැන විශාල කලාකෘති ප්‍රමාණයක් ඇගීමට ලක් කරනවා. ඒ වගේම ඉදිරියේදී අපි පුරුදුගෙට චිත්‍ර ශිල්පීන් වශයෙන් ලියනාඩෝ ඩා වින්චි ඒ වගේම රාෆායල් සෑන්ස් කියන චිත්‍ර ශිල්පීන් ගැන ඉදිරියේදී තවත් පාඩම් කීපයකින් ඇගීමට ලක්